මිත්‍රවරුනි මේ තියෙන්නේ පොඩි ආරක්ෂිත ගෘහයක් මේක හදලා තියෙන ස්ලැබ් එකක් උඩ ස්ලැබ් එකේ කොන්ක්‍රීට් කණු උඩ ලී වලින් වහලයක් ගහලා උඩට UV පුතුරදි පොලිතින් ගහලා වටේට ඉන්සිට් ප්‍රූෆ් නෙට් ගහලා තියෙන්නේ පොඩි කොටසක් වර්ගඩි 500 වඩා අඩුයි. ඉතින් මිත්‍රවරුනි බලන්න මෙව ඇතුලේ නයිමිරිස් ගස් හැදෙන ලස්සන. ඒ කියන්නේ මිත්‍රවරුනි මේ UV ප්‍රතිරෝධ පොලිතින් එක ඇතුලේ ඕන දෙයක් සාර්ථකව වගා කරගන්න පුළුවන්. දැන් මේක වань නුවර හින්දා ලොකු හීට් එකක් එන්නේ නැහැ. නුවරින් පිට ඒ කියන්නේ උෂ්ණත්වයේ වැඩි පැතිවල හදනකොට අපි හීට් එක ගැන හිතන්න ඕනේ. හිතලා මේක උස වැඩි කරන්න ඕනේ. මේ වගේ ගෘහ හදද්දී උස වැඩි කරන්න ඕනේ. ඊට පස්සේ උඩට නෙට් ගහන්න ඕනේ. එතකොට තමයි මේ උෂ්ණත්වය අපිට පාලනය කරගන්න පුළුවන්. ඉතින් මිත්‍රවරුනි බලන්න මේ විදිහට සරලව හොඳ වගාවක් අපිට කරගන්න පුළුවන් සාමාන්‍යයෙන්. දැන් මේ ගෘහය හදන්න ලොකු වියදමක් ගියේ නැහැ. නෙට් එකටයි පොලිතින් එකටයි ඔය ලයිට් එකටයි තමයි සාමාන්‍ය වියදමක් ගියේ. ඇත්තටම මේ විදිහට පොඩියට හදලා වැඩක් නැහැ. මේක ගෘහ හදද්දී සාමාන්‍යයෙන් අඩුම වර්ගඩි 800ක් 1000ක් හෝ එතනින් උඩට හදන්න ඕනේ. එහෙම හැදුවොත් ඇත්තටම ආර්ථිකය වශයෙන් හොඳ දෙයක් කරගන්න පුළුවන්. නයිමිරිස් වගේ දේවල් මිත්‍රෝනේ එළිය හදද්දී කොළ කොට වීම ප්‍රශ්න ගොඩයි. ඒ කියන්නේ සත්තු හින්දා කොළ කොට වෙනවා. සත්තු වෙනවා ඉවරයක් නෑ. එක සතෙක් පාලනය කරද්දී තව සතෙක් එනවා. ඊට පස්සේ අනිත් තමයි වෛරස් රෝග. වෛරස් රෝග, දිලීර රෝග ඔය ටික ඔක්කොම එනවා. ඒ කියන්නේ වැස්සට අහු වෙලා ගොඩාක් තෙමුණොත් ලෙඩ. ඊට පස්සේ සම්පූර්ණ මේ එල් මහනේ තිබ්බොත් එහෙම අවුව ගොඩාක් තියෙන තැන් වල කොළ කොට වීමට ඔරොත්තු දෙනවා ගොඩක් අඩුයි. වෛරස් රෝග උනත් ගොඩක් වැඩි. ඉතින් ඒ හින්දා මේ වගේ ගෘහ ක්‍රමයකට වගා කරන්න පුළුවන් නම් කෙනෙක්ට හොඳයි. හැබැයි එතකොට අපි ප්‍රමාණවත් ඉඩක හදාගන්න. ඒ කියන්නේ දැන් මෙතන නම් මේ පොඩි ස්ලැබ් කෑල්ලක් ඉතුරුන කෑල්ලක තමයි හදලා දෙන්නේ. මෙතන ඊට වඩා ඉඩ නැහැ. ඒ හින්දා පොඩියට හදලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා වැඩිපුර වර්ගඩි ගාණක් තියෙන හදාගන්න. එතකොට අපිට මේ හොඳ වගාවක් කරගන්න පුළුවන්. අනිත් එක තමයි වැදගත්ම දේ එළියේ හැදුවොත් එච්චර අසාර්ථක වෙන දේ ඇතුලේ හැදුවොත් සෑහෙන සාර්ථකයි. ඒ කියන්නේ මේ වගේ ගෘහයක් තුල හැදුවොත් ඇත්තටම අවුරුද්දක් එකමාරක් අපි වගා කරනවා. ඉතින් එතකොට ඇතුලේදී ගොඩක් සාර්ථකයි. ඇතුලේදී ක්‍රෝමින් උනත් පාලනය කරගන්න පුළුවන්. බැරි වෙන අවස්ථාවක් තියෙනවා. ඔය පැලමැක්කට එහෙම තාම බෙහෙත් නැති හරියට ඒත් පුළුවන් කන්ට්‍රෝල් කරගන්න ඕන නම්. ඉතින් වගා කරන්න කැමති කට්ටියට මෙන්න මෙහෙම උත්සාහ කරලා බලන්න. ගොඩක් වෙලාට මේ වැඩේ හරියනවා.